හායි ළමයි කොහොමද ඔයගලන්ට? ඔන්න ගොඩාක් කාලයකට පස්සේ vlog එකක් අරගෙන ආවා. ඉතින් මේක අපි අවුරුදු නිවාඩුවට ගියා බණ්ඩාරවැල නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක්. ෆස්ට් ටයිම් මම ගියේ අම්මලා කවුරුත් නැතුව. ඉතින් ඒ ට්‍රිප් එකේ වුණ දේවල් තමයි මේ වීඩියෝ එක පුරාවට තියෙන්නේ. ඉතින් ස්කිප් නොකර ඉවර වෙනකල් බලන්න. මට කියන්න බැරුණානේ මම ට්‍රිප් එක ගියේ අපේ මල්ලි මගේ කසින් අක්කිලා දෙන්නයි එක්ක. ඉතින් ෆස්ට් ටයිම් අම්මවත් පවුල ලොකු කෙනෙක් නැතුව ගියේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. හායි ළමයි good morning. දැන් තමයි ඇහැරුනේ 6යි වෙලාව. අපි දැන් ලෑස්ති වෙලා අනිතර ලෑස්ති වෙනවා. ලෑස්ති වෙලා අපි දැන් යන්න හදන්නේ නුවරඑළියේ. එහෙනම් ඉතින් දිගටම vlog එකත් එක්ක රැඳිලා ඉන්න. අපි කලින් දවසේ ඇවිල්ලා පේරාදෙනිය තමයි නතර වුණේ. ඊට පස්සේ පහවදා උදේම අපි පිටත් වුණා නුවරඑළියට යන්න. අපි හිතාගෙන ආවේ නම් රෑම නුවරඑළියට යනවා කියලා. ඒ වුණාට අපිට ඒක කරන්න බැරි වුණා. ගොඩක් මහන්සි. ට්‍රේන් එක යන්න හිටියේ. ට්‍රේන් එකත් මේ කියන්නේ ගොඩක් සීසන් එක නිසා ගොඩක් ක්‍රවුඩඩ්. ඒ නිසා අපිට හිතුණා උදේ අපි ඉන්ටර්සිටි බස් එකක් අරන් යනවා කියලා. ඉතින් ඊට පස්සේ අපි උදේට පිටත් වෙලා යන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඉතින් කොහමරි අපි ඔය විදියට නුවරඑළියට ආවා. මේ නුවරඑළිය ටවුන් එකේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේක්. ඔයගලන්ට පේනවා ඇති මගේ කට උඩින්ම පිම්පල් එකක් ඇවිත් තිනවා. හැමදාම මට ඔහොම තමයි. මොකක් හරි හොඳ කියන්නේ වැඩක් තියෙනවා නම් ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් ස්පෙෂල් මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය අරියේන හයුඩ වගේ ඒ වගේ ස්ථානවල පිම්පල් එනවම තමයි. ඉතින් ඔය නුවරඑළිය ටවුන් එකේ අපි ඇවිත් ග්‍රෙගරි පාක් එකටත් අපි ගියා. එතන ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ මොකද ගොඩාක් ක්‍රවුඩඩ්. මට ලැජ්ජයි වීඩියෝස් කරන්න. ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේක එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ග්‍රෙගරි පාක් එකේ ඇවිදලා අපි නානුවේ ස්ටේෂන් එකට යන පිටත් වුණා. මොකද අපිට බණ්ඩාරවැලට ට්‍රේන් එකක් ගන්න නානුවේට යන්න ඕනේ කිව්වා. ඉතින් අපි නානුවේ ස්ටේෂන් එකට ගිහිල්ලා බණ්ඩාරවැල ට්‍රේන් එක අරගෙන එතනින් බණ්ඩාරවැල යන්න පිටත් වුණා. ඉතින් ඒ ට්‍රේන් රයිඩ් එක තමයි අපේ ට්‍රිප් එකේ තිබ්බ ෂෝක්ම දේ. මාර මාතල් ළමයි ඒ කියන්නේ නැහැ. දැන් ඉතින් මගේ vlog එක බලද්දි තමයි අම්මා දන්නේ මං කොයි විදියටද ගියේ කියලා. anyway දැන් මං ගෙදරින් ඉන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන ෂෝක්ම ට්‍රේන් රයිඩ් එක. ඉතින් මේ තියෙන්නේ මම බණ්ඩාරවැල ටවුන් එකේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. අපි හිටපු රිසෝට් එකට ගිහින් චේන්ජ් කරගෙන බණ්ඩාරවැල ටවුන් එකට ආවා. ඊට පස්සේ ටවුන් එකේ ඇවිදලා අපි එතනින්ම ඩිනර් එකත් අරගෙන තමා ආපහු රිසෝට් එකට ගියේ. ඉතින් ඒ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මම මෙතන ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. shopping කරන්න අපිට අවශ්‍ය බඩු ටිකක් ගන්න තියවා. ඒ නිසා අපි ආවා. මම මේන්නේ මට බණ්ඩාරවැලදී හම්බුණ හරි ලස්සන යාළුවෙක්. ඉතින් ළමයි මට ඔයගලන්ට ක්ලාස් සම්බන්ධයෙන් කියන්න දැනුවත් කිරීම් කීපයක් තියෙනවා. මේ මාසෙදී ඔයාලට අමාරුම ශාකේ පාඩමේ ජීවන චක්‍රයයි සත්‍ය පාඩමේ ප්‍රචනක පද්ධතියයි ඉවර කරනවා. ඒත් එක්ක අපි අප්‍රේල් මාසෙදී යුනිට් 2 ඉවර කරන ගමන් දැන් ඉන්නේ. ඒත් එක්ක අනුක ජීව විද්‍යාව හරි ශුද්ධ ජීව විද්‍යාව හරි පාඩම් දෙකෙන් එකක් අපි පැරලලි කරනවා ඔයගොල්ලන්ගේ ඉල්ලීම අනුව. ඊට අමතරව හොඳම දේ ඔයගොල්ලන්ට ෆ්‍රී එසේ ක්ලාස් එකක් මං ගානේ ලබා දෙනවා. ෆ්‍රී දෙනවා උනාට ඒක අර ගණන් ගන්න ඕනේ නැති එසේ ක්ලාස් යන්නේ මේක සුපිරි එසේ ක්ලාස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට ජොයින් වෙන්න ඕන නම් මං දාන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ක්ලාස් පිළිබඳ තොරතුරු දාන්න. ඔයගොල්ලන්ට ජොයින් වෙන්න ඕන අනිවාර්යයෙන් එකට මැසේජ් එකක්. හැමෝම කියනවා ක්ලාස් එකට ජොයින් වෙන්න බෑ රිප්ලයි කරන්න නෑ කියලා. ඉතින් ඔයා ඉක්මනට මැසේජ් එකක් දාන්නට මේ මාසේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන.
හායි ළමයි අපි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. හායි